හායි කොහොමද ඔයාලට ඕනේ? ඉතින් අපි අද යන්නේ අවුරුදු උත්සවයකට. ඉතින් ටිකක් දුර තමයි ඒක තියෙන්නේ. දැන් අපේ යාළුවෝගෙකුත් එනවා කිව්වා අපි මේ ලෑස්තිලා යන්නේ. හැබැයි ඉතින් වහින්න වගේ වෙන්නේ අද. මේ දවස් ටිකේම හොඳටම පෑවුණා. අද නම් මොන වහින්න වගේ තියෙන්නේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමු එහෙනම් ගිහින් මම ඔයගොල්ලන්ට වෙන්නනම් අවුරුදු උත්සවය. ඉතින් අපි පහලට ඇවිත් වාහනයකුත් දාගෙන දැන් මේ අපි යන්නේ අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නව පික් කරන්න. ඒ දෙන්නවත් අරගෙන තමයි අපි ලොකේෂන් එකට යන්න ඕනේ. මොකද ලොකේෂන් එකට අපිට පැය එකමාරක වගේ ගමනක් තියෙනවා. ඔන්න ඉතින් අපි අපේ ලොකේෂන් එකට ආවා. ඇත්තටම අපි චුට්ටක් පරක්කු වුණා. අපි එන්නේ හිතන් හිටපු ටයිම් එකට නම් අපිට එන්න ඕනේ නැහැ. ඇත්තටම මම මේ අවුරුදු උත්සවයකට ආවේ ගොඩක් කාලෙකින්. ලංකාවේ හිටියත් අවුරුදු ගානකින් මට අවුරුදු උත්සවයකට යන්න බැරි වුණා. ඉතින් පිට රටකින් අපිට මේ වගේ දෙයක් ඇරේන්ජ් කරනවා කියන්නේ මාරම සතුටුයි. ලංකාවේ කට්ටිය ගොඩක් හිටියා, කතා කරා, ගේම් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහදී අපි කොහොමද එන්ජොයි කරන්න කියලා. ඔන්න ඉතින් අපි ගියපු ගමන් ගියා උදේ කෑම මේසෙට. ඇත්තටම අපි අද කිරිබත් නම් ඉවර වෙලා තිබුණේ. මොකද අපි පරක්කු වුණානේ. ඒ වුණාට ඉතින් අනික හැමදේම තිබුණා. ඇත්තටම මාරම රසට තිබුණා මේ හැමදේම. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන තිබ්බ මාළු කරි එක නම් මාරම රසයි. ඇත්තටම ගොඩක් කාලෙකින් තමයි එහෙම මාළු කරි එකක් කෑවේ. ඉතින් අපේ අවුරුදු උත්සවයේ තිබුණේ බැංකොක් වලින් චුට්ටක් එළියේ. ඒ වුණාට මේ ලොකේෂන් එක නම් හරිම ලස්සනට තිබුණා. වව්! ඒක මාරු. ඔන්න ඉතින් උදේට කාලේ එහෙම අපි ආවා කනවා මොට්ටි ගහන්න. ඉතින් මේ විදිහ හැමෝම වගේ try කරලා තිබුණේ. අවසානට මමයි තව එක්කෙනෙකුයි විතරයි ඉතුරු වෙලා හිටියේ. ශ්‍රී ලංකාවටද තායිලන්තයටද? මට පිටිපස්සෙන් හිටියේ තායිලන්ඩ් වල එක්කෙනෙක්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේකට ගහන්න උත්සවයේද නැද්ද කියලා. ඔන්න ඉතින් finally I got the chance. මුට්ටියට ගහලා දුවන් ආවේ ඇයි කියලා අහන්න එපා ළමයි. මම දන්නේ නැහැ මොකටද මම කඩාගෙන මිදන් දුවන් ආවේ. තව ටිකකින් ගවමත් පැටලිලා මමත් වැටෙනවා. Sri Lankan Association of Thailand සංවිධානය ලබන වත්මවුලේ කනා මුට්ටි බෙදීමේ තරඟයේ ඔය ගවමට අවුලක් නැහැ වෙයි උනන. සහභාගී වූ සියලු දෙනාට ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ? කියන්නේ නැහැ. හරි කන්ග්‍රැචුලේෂන්. ඔන්න ඉතින් ඊට පස්සේ අපි හිටියා බෝල් පාස් කරන්න හිටියා. ඉතින් කට්ටියට නූල් දාන්න හිටියා. බිත්තර අල්ලන්න හිටියා. මේ වගේ ගොඩක් ගේම්ස් වලට අපි ජොයින් වුණා. ඉතින් මේ අවුරුදු උත්සවය අපි හැමෝම හොඳටම එන්ජොයි කරා. ඇත්තටම කිසිම අඩුපාඩුවක් නැතුව හරිම ලස්සනට මේක ඕගනයිස් කරලා තිබුණා. ඉතින් ඇත්තටම අපි තෑන්ක්ස් කරන්න ඕනේ ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් ඔෆ් තායිලන්ඩ් ටීම් එකට අපි වෙනුවෙන් මේ වගේ ලස්සන වැඩක් සංවිධානය කරාට. ඉතින් ඊට පස්සේ අපි ආවා ලන්ච් එක ගන්න. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ මගේ හෙයා කලර් එක දාපු වීඩියෝ එකයි කර්ල් එක දාපු වීඩියෝ එකයි දෙකම මම එකම vlog එකකින් ඔයගලන්ට අරන් එන්නම්. අනිවාර්යෙන්ම ඉතින් ඒකත් බලන්න. ඔන්න ඉතින් ලන්ච් එක එහෙම අරගෙන අපි හැමෝම ආවා කොට්ටපොර බලන්න. කොට්ටපොර කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම අවුරුදු උත්සවයක තියෙන ගේම් එකක් නේ. ඉතින් මම හරි ආසයි ඒක බලන්න. ඒක මාරම ෆන්. අවුරුදු උත්සවයේ මගක් වගේ යද්දී මෙන්න මේ වගේ පොඩි වැස්සක් ආවා. පොඩිත් නෑ. ඉතින් චුට්ටක් හයියෙන් වැස්සා. ඉතින් අපි වැස්ස පායනකන් ඉද්දී අපිට තිබුණා උණු කොත්තු, ඒ වගේම බිත්තර ආප්ප,
රොටි කඩල වඩේ වගේ හැම දෙයක්ම වගේ තිබුණා. ඒත් එක්කම කියන්න ඕන මේ දීපු හැම කෑම එකක්ම පුදුම තරම් රසට තිබුණා. ඉතින් මේ හැම ශ්‍රී ලංකන් කෑම එකක්ම අපි වෙනුවෙන්ම තමයි මේගොල්ලන් හදලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් මහන්සිලා තිබුණා මේ හැම දෙයකටම. ඉතින් ආයෙත් තෑන්ක්ස් කරනවා අපි වෙනුවෙන් මේ දීපු ට්‍රීට් එකට ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් ඔෆ් තායිලන්ඩ් ටීම් එකට. thank you so much. සංගීත පුදුතරකය අපි පටන් ගැනීමට සූදානම්. සංගීත පුදුතරකය සඳහා එතන වෙනවා දුරු තමයි රැගෙන අපේ වේදිකාව අස්සලට තරග තරුවන් වගේම වටේ පිළිලා උට අවසාන වතාවේ ෆුට්බෝල් කිමිනවා. ඒක ඔහුගේ වාසනාවට හම්බුණ ජයග්‍රහණයක්. ඉතින් මේ සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනවා මේ අවසාන ඉතින් අවසානට තිබුණ ගේම් එක තමයි කඹාදින එක. ඉතින් ඒකත් හරිම ෆනි. අපි ඒකත් බලලා ඊට පස්සේ තිබ්බේ අපේ තෑගි දෙන ඉවෙන්ට් එක. ඉතින් අපි රෑ වෙනකන් ඉඳලා අපේ තෑගියමත් අරන් තමයි ආවේ. ඇත්තටම එදා දවසම අපිට හිතුනේ අපි ලංකාවේ හිටියා වගේ ෆීලින් එකක්. ඉතින් ඒ ගාව අවුරුද්දෙත් මේ වගේම ලස්සන ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ඊගා බ්ලොග් එකේදී හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.